ඒ ලෙවල් වලට පාඩම් කරගෙන යනවා. තියරි වැඩ කරනවා, පාස් පේපර්ස් කරනවා. ඒ වගේම අර ටියුෂන් එකට ගිහිල්ලා ඒකේ වැඩත් බැලන්ස් කරගෙන යනවා. හැබැයි දැන් විභාගේ ලං වෙන්න අපි දන්නවා බිය සැක සංකා self doubt ඔය ඔක්කොම වැඩි වෙනවා. ඒ පැත්තෙන් කරන්න තියෙන වැඩ ටික වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ස්ට්‍රෙස් එක ෆී එක වැඩි වෙනවා. හැබැයි කාලය අඩු වෙනවා. ඔය ඔක්කොමත් එක්ක කරන වැඩේට තියෙන ෆෝකස් එක අඩු වෙලා යනවා. ෆෝකස් එක අඩු වෙනවා කියලා මම කියන්නේ අර ගියාට පස්සේ මේවාට පේන ටික අඩු වෙනවා, පේන්නේ නැතුව යනවා කියන එකක් නෙමෙයි. S2 හොඳට පේනවා. හැබැයි දෙවෙනි ඇහැ හරියට පේන්නේ නැහැ. ෆෝකස් එක නැති වෙනවා කියන්නේ මේ පාඩම් කරනවා, පොත දිග අරගෙන ඉන්නවා. විනාඩි 30න් විනාඩි 40 යනකොට මනස කොහෙවත්. හරි එක තැන නැහැ, අදාළ තැන නැහැ. බලන්න ආපු දේ කරන්න ආපු දේ කරන්නේ නැහැ. මනස ගමන් කරනවා. වෙන දේවල් හිතනවා. ප්‍රොක්‍රැස්ටිනේට් කරනවා වෙන්න පුළුවන්, පස්සට කල් දානවා වෙන්න පුළුවන්. විභාගෙදී මොකක් වෙයිද කියලා හිතනවා වෙන්න පුළුවන්. මට පුළුවන් වෙයිද? අම්මලා තාත්තලා මොනවද හැමදේම ඔයා හිතනවා. හැබැයි මේ අදාළ දේ හිතන්නේ නැහැ. ෆෝකස් එක නැති වෙනවා. ප්‍රවීන් ඔව් ඒ ෆෝකස් එක අරගන්න මේ මම හිතන්නේ අපි පොඩි ටෙක්නික්ස් ටිකක් පාවිච්චි කරා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. කෙලින්ම අපි ස්ටාර්ට් එකේම දෙමු. ඒතොර ටෙක්නික්ස් ටික වල භාවිතා කරා හැකි. ඒතොර අපි අනාතරතුරේ කතා කරමු මේ ටෙක්නික්ස් නිසා ඇත්තටම මොකද වෙන්නේ සහ ඒවා කොහොමද ඔයාට ගැලපෙන විදිහට හදාගන්න කියන. ගන්න එකක් ගොඩක් වැදගත්. අපි අර ටෙක්නික් එකක් කියලා කියන්නේ මේ බොහෝ වෙලාවට මොකක් හරි එකක්නේ. දැන් අර අපි පීහියක් ගත්තත් පීහියෙන් අඹ කපන්නත් පුළුවන්, පාන් කපන්නත් පුළුවන්. දැන් බැරි වෙලාවත් ඔයා මේ ඉගෙන ගන්න වෙලේ ඔයා දැක්කේ පාන් කපන එක විතරයි කියලා. ඒතොර ඔයා හිතා ගන්නවා පාන් කපන්න විතරයි පීහිය තියෙන්නේ කියලා. ඒතොර අඹ ගෙඩිය දුන්නාම බලන අඹ කපන්නේ මිටියෙන්ද කියලා. එතකොට මේ අන්න ඔය වගේ ගැටලු තියෙනවා. ඉතින් මේ එහෙම වෙන්නේ නැති වෙන්න අපි මේ පොඩි ටෙක්නික්ස් ටිකක් අරගෙන ඒවා අර අපි ප්‍රසිද්ධ ටෙක්නික්ස් කීපයකුත් තියෙන ඒවත් කතා කරගෙන ඒවා කොහොමද තමාට අනුව ටේලර් කරගන්න කියන එක. ඒක අතිශය වැදගත්. ඒක හින්දා මේ අර පැසිව්ලි මේක අහන්නත් බෑ. ඇක්ටිව්ලි අහගෙන මේකෙන් මට ගන්න තියෙන පාර්ට් එක මේකයි. සමහර ටෙක්නික්ස් වල සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේක මම පාවිච්චි කරලා බලන්න. අන්න ඔය ඒ ලර්නින් එක තියාගන්න වෙන්න ඕනේ. මම අර මුලින්ම කතා කරන්නම් අර මේ මගේ කලින් දැකලා තියෙනවා නම් ප්‍රසිද්ධම කතාව තමයි 5MF ටෙක්නික් එක කියන එක. 5 minute focus. ඕකෙදි මේ බොහොම සරල දෙයක් කරන්න තියෙන එක්ක ඔයා මේ මම නම් රිස් වොච් එකක් දාගෙන ඉන්නේ. ඔයා රිස් වොච් එකක් දාගන්න නැත්නම් ඔයා පාඩම් කරන තැන ඉඳලා ඉස්සරහා වෙන බිත්ති ඔරලෝසුවක් දිහා. හරි. ඕක තියෙන්න ඕනේ. ඕකට අපි කියනවා මේ ඇන්කරින් ටූල් එක කියලා. ඒ වොච් එකට තමයි ඇන්කරින් එක කියලා කියන්නේ. ඒක දිහා බලාගෙන රෙෆරන්ස් පොයින්ට් එකක් තියෙනවා. ඒකට අර ඇන්කර් එක කියලා කියන නැවේ නැග්ගුරුම වගේ ඇන්කර් එක ඕක තමයි. හරි. ඒ කියන්නේ නැව නවත්තන්න ඕන නැග්ගුරුම තමයි මගේ කතාව තමයි තියාගන්න. ඒ කියන්නේ අවධානය එහෙ මෙහෙ යනවා නම් ටක් ගාලා නැග්ගුරුම දාලා බලනවා මොකක්ද උනේ කියලා. අන්න ඒ වගේ. වාට ගන්න දේ බොහොම සරල දෙයක්. අපි හිතමු රෑ 8ට පටන් ගන්නවා ළමයා පාඩම් කරන්න කියලා. හිතනවා 8 ඉඳන් 8:05 වෙනකන් විතරයි මම වැඩ කරන්නේ. ඒක තමයි 5 minute කියලා කියන්නේ. 5 minute focus 5MF කියලා කියන්නේ 5 minute focus. විනාඩි 5යි. 8 ඉඳන් 8:05 වෙනකන් විතරයි මම පාඩම් කරන්න කියලා හිතා ගන්නවා. හරි. ඔන්න දැන් එහෙම හිතාගෙන පොඩි ෆිසිකල් කේස් එකක් දැන් කොහමරි බර දාලා ඇඟෙන් අදිනවා කියලා හිතාගෙන ඉන්නවා දැන්. ඔන්න දැන් පාඩම් කර කර යනවා. නේද? දැන් සෝසන පද්ධතිය යනවා. ඊට ඔන්න විනාඩි 2-3ක් විතර ගියාට පස්සේ සෝසන පද්ධතියේ නිකන් කුටීර 4ක් වගේ පේන්න පටන් ගන්නවා. හරි. මොකද ඒ උනේ කියලා බලනවා. ඊට පස්සේ නෑ කුටියට හතරක් තියෙන හෘද වස්තුවේ මම මේ සසන පද්ධතිය බල ඉන්නේ කියලා මේ කරන ඔරලෝසුම නාන විනාඩි 2-3යි ගිහලා තියෙන්නේ මම මේ වෙන මොකක් කරේ එකකට ඔලුව ගියා මේ හින්දා ඔන්න නෑ විනාඩි 2-3යි තව 2යි තියෙන විනාඩි 8:05 වෙනකන් විතරයි විනාඩි 8:05 වෙන විනාඩි 2යි තියෙන්නේ නෑ කොහමද ඇදගෙන ඉන්නවා කියලා ඔන්න ආයෙ දැන් සසන පද්ධතිය ඔන්න ගර්ත වලට යගේ යනවා ටිකක් ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ওই විනාඩි 5 ඉවර වුණාට පස්සේ හරි විනාඩි 5 ඉවරයි ආයෙත් විනාඩි 5 පටන් ගන්න 8:10 වෙනකන් දැන් මේ පාර. ඒ කියන්නේ අතනින් ෆ්ලෝ එක හදාගත්තොත් යන්න පුළුවන් අපිට. යන්න පුළුවන්. අර විනාඩි 5ක් ආයෙ ගන්නවා විනාඩි 5ක් අරගෙන 8:10 වෙනකන්. ඔය 8:10ත් ඔය සිදුවීම තමයි. ඔළුව ගියොත් විතරයි ඇදලා අර ගන්න ඔරලෝසුව දිහා බැලලා. මොකද නැත්නම් එකපාර තේරෙන්නේ නැහනේ. අපේ ළමයි සමහර වෙලාවට මේක බොහොම ළමයි කරන මේ තමාටම අගතියටපත් කර ගැනීම. පැය භාගයක් විතර හොඳට වැඩ කරලා. අර චූටි එහෙම හේක නෑ. සමහර කුරුල්ලෙක් කෑ ගාලා පොඩ්ඩක් බැලුවත් විතර අයියෝ මට ඔළුව මිස් වුණා ෂික් දැන් පාඩම් කරගන්න බෑ. මේ පුංචි දෙයක් ඒක අදාළ නෑ. අන්න ඒ හින්දා තමයි කියන්නේ රෙෆරන්ස් පොයින්ට් එක තියාගෙන තමාගේ ප්‍රෝග්‍රස් එක තමාට පේන්න ඕනේ. විනාඩි 2-3 වුණා තමා ඒක කරා. ඒක වැදගත් ගොඩක්. හරි. අචීව් කරා. එතනින් ඉස්සරහට එතනින් යාට ඇදගෙන යන්න ඕනේ සහ පුළුවන් කියන එක අවබෝධ කරගන්න. හරි. ඊට 8:10 වෙනකන් ඔය වගේම විනාඩි 5ක්. ඊට තව විනාඩි 5ක් කරන්න. ඊට පස්සේ ඔයාට නොදැනීම අර විනාඩි 5 මතකත් නැහැ. ඔහේ අර ෆ්ලෝ එකට සෙට් වුණාට පස්සේ ඇදගෙන යනවා. රයිට්. මේකේ මේ ලස්සන එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා මේ 5MF ටෙක්නික් එකට. අපි මේ ඔය මම බයෝකෙමිකල් ඉන්ජිනියරින් කරද්දී ඔය මයික්‍රෝ ඇල්ගී growth curve කියලා කර්ව් එකක් තියෙනවා. ඒක කියන්නේ දැන් මයික්‍රෝ ඇල්ගී සෛලයක් වර්ධනය කරන්න එපා. කොහොමද එයා හදලා ගොඩක් හදන්නේ කියලා. ඒ සෛලයකට ඕන පෝෂක තියෙන ඔක්කොම බීකරයකට දාලා ඒ සෛලය එකක් දානවා. එක තනි සෛලයක් දානවා ඔය බීකරේට. ඔකට දැම්මට පස්සේ දැන් සෛලය එයා වර්ධනය කරගෙන ගුණණය වෙන්න ඕනේ. දැන් එයාට ඕනේ ඒවා ටික ඔක්කොම තියෙනවා නම් කියන්නේ අපි පාඩම් කරන ළමයා නම් පාඩම් කරන පොතපතේද පෑන පැන්සලේද ගෙදර සපෝට් එකද හැමදේම ඔක්කොම තියෙනවනේ. එහෙනම් එයා අට වෙද්දි පාඩම් කරගෙන එකපාර බුලට් වගේ කරගෙන යන්න ඕනේ. මයික්‍රෝ ඇල්ගී සෛලය එහෙම ග්‍රෝ වෙන්නේ නැහැ.
එයා මුලින්ම පරිසරයේ තියෙන්නේ මොනවද කියලා හැඩ ගැහෙනවා. ඊට පස්සේ යම් කිසි කාලයක් පොඩි ස්ටැග්නන්ට්. ඒ කියන්නේ සෙල් growth එකක් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ එකපාර exponential growth එකක් පෙන්වනවා. හරි. කරලා ස්ටේෂනරි ෆේස් එකක් තියෙනවා. ඒකේ උපරිම සෙල්ස් ප්‍රමාණයක් රඳවගෙන ඉඳලා ආයේ සෙල්ස් ප්‍රමාණය ඩ්‍රොප් වෙනවා. ඩෙත් ෆේස් එක කියලා. දැන් අපේ ඕක ඇත්තටම සයන්ටිෆිකලි හොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් පැයකමාරක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා. අර පොදුවේ ස්ට්‍රක්චර් එක තමයි දීලා තියෙන්නේ පැයකමාරක් තමයි සාමාන්‍යයෙන් එක දිගට අපිට ફોකස් තියන් ඉන්න පුළුවන් කියලා. ඒතකොට මේ පැයකමාර ඇතුලේ අපි හිතුවට ફોකස් එක එකම හයි ලෙවල් එකේ තියෙන්නේ නැහැ. ඕක අර ෆේසස් හතර යනවා. ලයික් ෆේස් එක, එක්ස්පොනෙන්ෂල් growth phase, stationary and death phase. ඔය හතරම යනවා. ඒතකොට ඇත්තටම ફોකස් එක පැයකමාරක් තිබ්බට සමහරවිට පැය භාගයක් විනාඩි 40ක් තමයි උඩරින් ફોකස් එකේ වැඩ කරන්නේ. පීක් එකේ වැඩ කරන්නේ. හරි. ඊට පස්සේ අර ලැග් ෆේස් එක තියෙනවනේ. ඒතකොට අපිට ඇත්තටම ඉංජිනියරින් පොඩි නොලෙජ් එක දැම්මොත් කරන්න තියෙන එකම දේ මොකද්ද? අපිට ප්‍රොඩක්ටිවිටි වැඩි කරගන්න කියලාදනේ. අර ස්ටේෂනරි කියන්නේ හයි ෆෝකස් ලෙවල් ටයිම් පීරියඩ් එක වැඩි කරනවා. ලැග් ෆේස් එක අඩු කරනවා. දැන් එක්ස්පොනෙන්ෂල් එකේ මොකක් හරි වැඩක් වෙනවනේ ෆෝකස් වැඩි වෙන ගමන්. ඉඳ අවුලක් නැහැ ඒක ෂේප්. එතකොට ලැග් ෆේස් එක අඩු කරගන්න තමයි ඇත්තටම අර 5mf එක පාවිච්චි කරන්නේ. එතකොට ලැග් ෆේස් එකක් තියෙනවා කියමුකෝ විනාඩි 15ක විතර. හරිද? එතකොට ඔය ගොඩක් වෙලාවට වෙන විනාඩි 15 කරගන්න බැරි හින්දා තමයි සම්පූර්ණ ඔක්කොම ටික අතහැරලා දාන්නේ ළමයි. හරි. ඔය පැය කාල එකක් තමයි පැය කාලය ඇතුළත යම් කිසි වැඩක් වෙනවා. සහ අර අපි අර ඩෙලිබරේට්ලි කියන්නේ අපි මොලේ වෙහෙසවලා ඒක කරනවානේ. එතකොට ලැග් ෆේස් එකත් එන්න කෙටි වෙනවා. එතකොට ඔය අර වැඩක් වෙනවා. එතකොට වැඩේ ප්‍රතිඵලය දකින්නවා මට මේක තේරුණා කියන එක. එතකොට ආයෙ පාරක් පාඩම් කරන්න ගද්දි අර වාට තියෙන මේ ඉනර්ෂියා එක අඩුයි. වාට අර එකපාර වැඩේ කරන්න ගන්න පුළුවන්. එතකොට ලැග් ෆේස් එක එනිවේ අඩුයි. එතකොට ඔය 5mf කතන්දර ඕනේ නැහැ. අපි මේ කියන ටෙක්නික්ස් එක 5mf ටෙක්නික් එක අර ආරම්භයේ පොඩි මේ ඉනර්ෂියා එකක් තියෙනවා. තමාට මේක කරගන්න බැරි පොඩි බැරියාවක් වගේ තියෙනවනේ. අන්න ඔක පාවිච්චි කරලා මට වැඩේ කරගෙන යන්න පුළුවන්. ට්‍රැක් එකට එන්න පුළුවන්. ඒ වගේම දැන් ඒ වැලිඩ් පොයින්ට් එක හරි හොඳ පොයින්ට් එකක් ටෙක්නික් එකක්. මොකද මේවට එන්ට වෙන්න ඔය පළවෙනි පියවර දෙක තුන තියන්න බෑ. ඉතින් ඔයාට අර ලැග් එක කඩාගෙන ලැග් එකට ප්‍රැක්ටිස් කරලා ලැග් එකට කොහොමද ෆේස් කරන්නේ ටික ටික දියුණු කරගන්න උතනින් පුළුවන්. ඒ වගේම මම තව දෙයක් කියන්න ප්‍රවීන් මේ අපිට වේග් පික්චර් එකකුත් තියෙනවා මයික්‍රෝ පික්චර් එකකුත් තියෙනවා ගෝල් එක. පාඩම් කරන්න යනකොට ફોකස් එක නැති වෙන්නේ අපි අද උදේ ඔන්න හිතනවා උදේ නැගිටලා අද මට තියෙනවා මේ විද්‍යාව බයෝ සයන්ස් වල පාඩම් දෙකක් බලන්න තියෙනවා. ඊට පස්සේ ෆිසික්ස් වල පාස් පේපර් එකක් කරන්න තියෙනවා. කෙමිස්ට්‍රි වල අර පහුගිය රිවිෂන් වැඩ වගේකුත් තියෙනවා. මෙන්න ඔක්කොම දැන් ඔළුවේ තියෙනවා. දැන් හෙන වේග් කොහෙන්ද පටන් ගන්න දන්නේ නැහැ. බයෝත් කරන්න ඕනේ, කෙමිස්ට්‍රිත් කරන්න, ෆිසික්ස් ටියුෂන් සර්ගේ වැඩක් තියෙනවා. වේග් වැඩි නෑ. උදේ නැගිට ගමන් අපි කොහොමත් කියලා දීලා තිනවා කලින් වැඩසටහනලත් අපිට අමාරුම වැඩෙන් පටන් ගමු. වැඩේ අමාරුම එක ෆේස් කරලා මට බයෝ පාඩමක් බලන්න හිතෙනවා. මම පැයක් එකමාරක් ප්‍රවීන් කිව්වා වගේ තමන්ගේ ටයිම් එක තමන්ට අදාළ දෙයක්. ඒක මම දන්නෙත් නැහැ, ප්‍රවීන් දන්නෙත් නැහැ. ඒක ඔයාගේ දන්නේ. ඔයාට එෆිෂියන්ට් ප්‍රොඩක්ටිව් වැඩක් පැයක් පුළුවන්ද කරන්න ඊට පස්සේ ඩ්‍රොප් වෙනවද? පැය එකමාරක් පුළුවන්ද ඩ්‍රොප් වෙන්න. ඒ අදාළ කාල සීමාව අරගෙන අර පාඩම තීර ටික බලන්න. ඇක්ටිව් විදියට බලන්න. රයිට්? මෙතන මයික්‍රෝ ගෝල් එකක් තියෙන්න ඕනේ. මේ විලේ මේ වැඩේ කරනකොට ඔයාට කෙමිස්ට්‍රි වැඩකුත් නැහැ, ෆිසික්ස් වැඩකුත් නැහැ. බයෝ කරන වැඩේට ફોකස් කරලා කරන්න මයික්‍රෝ ගෝල් එක. මේ වැඩේ ඉවර කරන්න. හරියට සාර්ථක ඉවර කරන්න. සමරියකුත් ගාලා වැඩේ ඉවර කරන්න. ඊට පස්සේ ටාස්ක් එක ඊට පස්සේ ගන්න. ඊට පස්සේ තියෙන්නේ කෙමිස්ට්‍රි නම් MCQ 20ක් නම් ඒක ඊළඟට ගන්න. ඒ වෙලේට කරලා ආපු බයෝ එක වැඩක් නැහැ. ඉස්සරහට තියෙන ෆිසික්ස් එක වැඩකුත් නැහැ. ඕකේ ලස්සන කතාවක් තියෙනවානේ. මොකද ඔගේ හේතුව තමයි මේ දුලින් අර මයික්‍රෝ එක ගත්තාම අපේ ළමයි කරන්නේ ටාස්ක් එක නෙමෙයි මයික්‍රෝ කරන්නේ. ටයිම් එක මයික්‍රෝ කරන්නේ. හරියට. අන්න ඕක තමයි වැරද්දෙන්නේ. හරිද? ටයිම් එක ගත්තොත් ඔයා දැන් A level අපි හිතමු දැන් අද ඉඳන් A level වෙනකන් දල වශයෙන් මාස දෙකක් විතර ටයිම් එකක් තියෙනවා. මේ වීඩියෝ පොඩ්කාස්ට් එක යන වෙලේ ඉඳන් පබ්ලිෂ් වෙන වෙලේ ඉඳන් දල වශයෙන් මාස දෙකක වගේ ටයිම් පීරියඩ් එකක් තියෙනවා ළමයින්ට. ළමයි කරන්නේ මයික්‍රෝ කරන්නේ ටයිම් එක. අද දවස, හෙට දවස, අනිත් දවස. නෑ ඔයාට ටයිම් එක තියෙනවා මාස දෙකක්. ඒක හොඳට හිතේ තියාගන්න. දැන් අද උන් හෙම්බිරිස්සාව කියලා අද වැඩ කරේ නැතුණ කමන්නේ. හෙට ඉඳන් ඊටු දවස් ටික තියෙනවා ඔයාට. ඒගොල්ලන්ට වැඩේම ඉවරයි. වැඩේම ඉවරයි. එහෙම වෙන්නේ නැහැ. මේක මේ අර අපි බලන්න ඕනේ මේ අර බ්‍රෝඩ් පික්චර් එක දිහා බලාගෙන අර ඔයගොල්ලෝ ලස්සන කතාවක් තියෙනවා අර මෙන්ටල් මොඩල් එකක් හදලා මේ අර අපි හිතනවා දැන් කන්දක් දැක්කහම අභියෝගයක් මොකක් හරි කන්දක් තියෙනවා කියන්නකො. මෙහෙම බැලුවම අම්මෝ එන ලොකු කන්දක් කියලා මෙහෙම පේනවා ඈ. ඊට පස්සේ දැන් කන්දක් නැග්ග කියන්නකො. නැග්ගට පස්සේ පේනවා අම්මෝ ඊට වඩා තව ලොකු කන්දක් මෙතන තියෙනවනේ කියලා. ඒ ඕම ඉතින් කඳු තියෙනවා ගොඩක්. ජීවිතේ යන්නේ හැටි. දැන් ඕකම ඔය කන්ද මුලනේ. ඔව්. ඈතට ගිහලා බලන් ඉන්න මේ කඳු දිහා. මෙහෙම නිකන් තනි ඉරක් වගේ මෙහෙම චුරි ලම්ස් එක පේනවා. ඒක හරි. රයිට්. අර ඕක මේ අපි ටයිම් එක මයික්‍රෝ කරන්න ගියාම අපිට එන ලොකු ගන්ධක් පේනවා. අපි ඕක ටයිම් එක පොඩ්ඩක් මෙහෙම ඈඩ් කරලා දුන්නාම කරන්න වෙලා පුළුවන් කරන්න අර අපි මේක ටයිම් ඇන්ඩ් ටාස්ක් බලන විදිය තමයි වැඩේ තියෙන්නේ.
තමන්ගේ මේ වැඩේ මයික්‍රෝ ඒ වෙලාවට ඇටෙන්ෂන් දීලා මයික්‍රෝ ඇටෙන්ෂන් එකක් දීලා වේග් බලන්න යන්න එපා වැඩේට ෆෝකස් කරලා කරන්න. එතකොට ෆෝකස් එක තියාගෙන ස්විච් වෙවි යන්න පුළුවන්. එකක් ඕක. අනිත් එක අපි කොහොමද දන්න පොමොදෝරෝ එක පොමොදෝරෝ ටෙක්නික් එක අපි දන්නවා කොහොමද පොමොදෝරෝ ස්ටෑන්ඩඩ් ටෙක්නික් එක කියන්නේ 25යි 5යි. විනාඩි 25ක් අපි පාඩම් කරනවා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. හැබැයි ඒක මටයි ඔයාටයි වෙනස් වෙන්නත් පුළුවන් බලන ඔයාට වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාට ඔයාගේ ඇටෙන්ෂන් ස්පෑන් එක විනාඩි 35ක් 45ක් දෙන්න පුළුවන්. විනාඩි 50ක් දීලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න පුළුවන්. ඉතින් අර එක්ස්ටෙන්ඩඩ් ප්‍රොමොදෝරෝ එකක් වුණත් කරන්න ප්‍රශ්නයක් නැහැ. පළවෙනියටම ස්ටෑන්ඩඩ් එක කරලා බලන්න පුළුවන්. ඒකට ඇඩ්ජස්ට් වෙන්න කරගෙන යන්න ප්‍රැක්ටිස් කරන්න. දැන් එක්ස්ටෙන්ඩ් කරන්න. විනාඩි 50ක් වා පාඩම් කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න. ඒ විදිහට ඇඩ්ජස්ට් කරගෙන ගිහිල්ලා සෙෂන් 4ක් විතර කරන්න. හරි. පොමොදෝරෝ සෙෂන් 4ක් ගල්ලා පොඩි බ්‍රේක් එකක් වැඩිපුර ගන්න. විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්න. ওই විදිහට ෆෝකස් එක දැන් අපි වැඩේට උදේ පටන් ගන්නවා මම පැය 5ක් බයෝ බලනවා. වැඩේ හරියන්නේ නැහැ නේ. පැය 5ක් බයෝ බලනවා කියලා ගියාම මොලේට යන්නේ බුදු අම්මෝ පිස්සුද කියලා. මොනවද මේ කරන්න යන්නේ කියලා. මොලේ බලන්නේ යාව ආරක්ෂා කරගන්න. ඔව්. මේ ඕව කරන වැඩ නෙමෙයි. එයාට මේක ත්‍රෙට් එකක්. අර අපි කතා කරා වගේ ත්‍රෙට් එකක්. වැඩේ හරියන්නේ නැහැ. මෙයා අපි උදේ නැගිටලා නෑ මම මේ පැය එකමාරට තියෙන බයෝ හරි ටොපික් එකේ සබ් ටොපික් එක බලනවා. ඊට පස්සේ කෙමිස්ට්‍රි මට තියෙනවා හොමම ප්ලෑන් එකක් තියෙනවා. එක ටාස්ක් එකෙන් ටාස්ක් එක යන්න මේ ඔක්කොම බලලා අර ලොකු එක බලලා නැවතත් කියනවා ලොකු ගෝල් එකේ අතරමං වෙන්න එපා. හරි පොමොදෝරෝ ටෙක්නික් එක දාන්න පොඩියට කරන වැඩේට දාලා ඇක්ටිව්ලි වැඩේ කරගෙන යන්න. හරි පාඩම් කරන එකත් ඇක්ටිව් කරන්න කියලා අපි හැමතිස්සෙම කියන්නේ. ඔයාගේ ෆෝකස් එක ඩ්‍රොප් වෙන්නේ නැහැ. දැන් අපි ටියුෂන් පන්තියට ගියාම ටියුෂන් පන්තියේ මෙහෙම ලස්සනට වාඩිලා හොඳ පුටුවක මේෂයක් තියෙනවා. සර් ලස්සනට උගන්වනවා. අපි ඉතින් බලන් ඉන්නවා. සර් උගන්වනවා විනාඩි 5ක් 10ක් ඔන්න තේරෙනවා. ටිකක් වෙලා ගියාම සර් උගන්වනවා අපි වෙන කොහෙවත්. අපි වෙන දෙයක් හරි අපේ ඉගෙනීම ඉවරයි. විනාඩි 5කින් ආයියාම සර් වෙන ගානක වැඩේ කචල්. දැන් ඩ්‍රොප් වෙලා තියෙන්නේ ඇටෙන්ෂන් නැහැ. ඇයි අපි ඉගෙන ගන්න යනකොට පැසිව් වෙනවා කියන්නේ කටත් අහලා කනත් අහලා මුකුත් අහලා ඉන්පුට් එකක් ඇහැට පේනවා. නමුත් එහෙම හරියන්නේ නැහැ. අපිට පුළුවන් තරම් ඉන්පුට් මෙතඩ්ස් වැඩි කරන්න පුළුවන් නම් ඇක්ටිව් ලර්නින් එකට ගියොත් ෆෝකස් එක තියාගන්න පුළුවන්. ඔව් ඒකෙදිත් අර 5MF කියන ටෙක්නික් එක ක්ලාස් එක වෙලෙත් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ක්ලාස් එකේ වා ඉඳගෙන ඉද්දිත් අපි පාඩම් කරද්දී නේ මම එක්ස්ප්ලেইন කරේ මුලින් 5MF එක පාවිච්චි කරන්න කියලා. ක්ලාස් එකේ ඉඳගෙන ඉන්න වෙලෙත් උගන්න මොහොතේ තියන්න පුළුවන්. හරි මම ඊළඟ විනාඩි 5 වෙනකන් විතරයි මේ සර් කියන එක අහන් ඉන්නේ. කියලා අර ඔළුව කෙලින්ම හයිපර් ෆෝකස් කරනවා සර්ට. රයිට් ඒ විනාඩි 5 ඉවර වුණාම ආයි විනාඩි 5. ඔහොම කර කර ගියාම ඊට පස්සේ අරකේ ඉන්ට්‍රස්ට් එක බිල්ඩ් වෙනවනේ. උනහම ඒක අල්ලගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒක එතනට. එතකොට මම ආපහු පොඩ්ඩක් ඇඩ් කරන්නම් අර පොමොඩෝරෝ ටෙක්නික් එකට. ඕකේ අර මේ කතාව තමයි අර කිව්වේ එක්ස්ටෙන්ඩඩ් පොමොඩෝරෝ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා දොලේ. ඕක වගේ එක්ස්ටෙන්ඩඩ් වගේම මේ ඊට අඩු එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව තමයි මේ අර කැපැසිටි තියරි කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ අපිට කරන්න පුළුවන් අපේ මොලේ දැන් යන ඔපරේට් වෙන විදිහ අනුව මේ මොහොතට කැපැසිටි එකක් තියෙනවා අපිට. අපි ඔය ඉලක්කමක් පාඩම් කිරීම පැත්තෙන් ගන්න හින්දා මම කැපැසිටි කියලා දාලා ඉලක්කමක් දෙන්නේ. හිතන්නකෝ අර කිව්වා වගේම මට එක දිගට විනාඩි 25යි මට අවධානය තියන් ඉන්න පුළුවන්. තේරෙනවනේ? අර විනාඩි 25 පැන්නාම ටිකක් කොහෙද යනවා පාවෙනවා වගේ සිදුවීමක් වෙනවා. අන්න එතකොට ආ කියන්නේ 25 තමයි මගේ උපරිම ටයිම් එක. අන්න ඒතොර නැවැත්තුවා බ්‍රේක් එකක් ගත්තා. ආපහු වැඩේ කරා. ආය අර මයික්‍රෝ එල්කී ග්‍රෝත් කර්ව් එකේ තමයි යන්නේ. අර ලැග් ෆේස් එක්ස්පොනෙන්ෂියල් ඔන්න ස්ටේෂනරි එකේ ගිහිල්ලා ඔන්න ඩෙත් එකට වැටෙන්න යන්නේ. හරි ඒකෙදිත් බලන්න ඕනේ ඩෙත් එකට වැටෙන්න වගේ යද්දි ඔය පාවෙන සීන් එක ආපුවාම ඇත්තටම මේ විෂය මොකක් හරි තේරෙන්නේ නැති කම හින්දා මගේ කම්මැලිකමට පාවෙනවද නැත්නම් ඇත්තටම මට තෙහෙට්ටුවක් ඇවිල්ලා පාවෙනවද කියලා බලන්න ඕනේ. මගේ කම්මැලිකමට නම් අන්න චුට්ටක් ඔලුව හොල්ලලා දාලා හරි වැඩේ කරන් යන්න ඕනේ ආපහු. හරි එහෙම නැත්නම් ඇත්තටම පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා මට තේරෙනවා මේ වෙනකන් තිබ්බ ඔක්කොමත් පොඩ්ඩක් අර ඇත්තටම එකට තෙහෙට්ටුයි ඔලුවට තෙහෙට්ටුයි වගේ න අන්න චූටි බ්‍රේක් එකක් ගන්න ඕනේ. ඒකයි පොමොඩෝරෝ එකේ ඇත්තටම අර නොකියන කතන්දර ටික ඕක. ඒ කියන්නේ හිතනවා කියද්දි මේ ටික ඔක්කොම ළමයා හදාගන්නේ කියලා ඉතින් ළමයාට එහෙම වෙනවනේ හැමෝම 3S ගන්න. එතකොට මේ අර ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් ටික ඕක නොලෙජ් එක. ඊට පස්සේ අනිත් කතාව තමයි දැන් හිතෙන්න පුළුවන් මට විනාඩි 5යි 10යි එකපාර ඉන්න පුළුවන්. දැන් මේ ඔයා හිතන්න එපා මට අදක්ෂයි කියලා. කියන්නේ මට වැඩ බෑ. මට ජීවිතේට ගොඩ යාමක් නැහැ කියලා හිතන්නවා. මගේ යාළුවෝ ඉන්නවා පැය දෙකක් විතර එක දිගට ඉන්නවා. යා බිල්ඩ් කරන් තියෙන කැපැසිටි එක. දැන් අපි ඔයාට විනාඩි 5යි 10යි නම් මේ මොහොතේ ඔයාට තියෙන කැපැසිටි. හැබැයි ඔයා ඒ විනාඩි 5 10 ඉන්වෙස්ට් කරලා ආයේ විනාඩි 10ක් හරි ආයේ බ්‍රේක් එකක් කරන් ආයේ විනාඩි 10ක් කරා කියන්නකො. මොලේ හැදෙනවා. අර ලින්ක්ස් ටික හැදෙනවා. මොනවාද අපි කියන්නේ මොන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ටික හැදෙනවා. එතන හයිවේ වගේ ඒවා ටික අර වයර් ටික නිකන් හිතන්න වරනේ කරන්ට් මේ මොනවාද ලයිට් කණු වල වයර් ටික ඇදිලා වැඩේ පටන් ගන්නවා. අර කණු ටික වදින්නත් මේ මෙතනට කරන්ට් එක ඕනේ කියලා කියන්න එපා. මේ දේවල් ටිකට. අන්න ඒක නිසා අර ඒ දේවල් ටික හදාන තමාගේ කැපැසිටි එක මොකද්ද කියන එක අවබෝධ තියෙනවනේ. ඒක තේරෙනවනේ මම මෙච්චර ඉන්න පුළුවන් කියලා. ඒක 아무තේ රොකට් සයන්ස් එකක් නෑ. ඒ තියෙන ටිකට ප්ලේ කරන්න.
තමාගේ දැනට තියෙන ස්ට්‍රෙන්ත් එක. ඕක ඕවර් ටයිම් චුටු වැඩින ඕවර් ටයිම් කිව්වම අවුරුදු 5 යන්නේ නැහැ. ඕක දවස් 3-4ක් යද්දි ඕක හැදෙනවා. ඕක මාළු කේස් එකක් නැහැ. ඔය දවස් 3-4 පොඩක් කාගෙන වැඩේ කරන්න බැරි හින්දා තමයි අපේ ළමයි රිසල්ට්ස් දාන්න නැත්තේ. නැතු මේ වෙන අරුම පුදු මැජික් කියන්නේ නැහැ. මේ ඒ හින්දා ඔය දවස් 3-4 අරගෙන ෂේප් එකේ පොඩ්ඩක් හිමීට කරන්න. එතකොට මේ ඉබේම හැදිලා ඕක එනවා. එතකොට මේ ඒකද මොනවද ඇඩ් කරන්න තියෙනවද? එතෙන්දී දැන් තව දෙයක් මම කරපු දෙයක් තියෙනවා. මම ඒ ලෙවල් කරන කාලේ මට මෙහෙම දෙයක් තිබ්බ. දැන් අපි උදේ පාඩම් කරන්න පටන් ගන්නවා මම මගේ කාමරේ. ඒතකොට ස්ටඩි ටේබල් එකේ බයෝ බලන්න ගන්නවා. හැබැයි දැන් මට දවසම මෙතන ඉන්න බෑ. රයිට්. මට ওই ප්‍රශ්නේ තියෙනවා. ඒක ඔයාලටත් ඇති බහුතරයකට ඇති. දැන් මේක මට පස්සේ දවසේ දවල් වෙනකොට මට කම්මැලි වැඩි අප්සෙට්. මම පුරුද්දක් කරගෙන හිටියා. දැන් බහුතරයක් අන්තිම කාලේ අපි ඉස්කෝලේත් නැතිව ස්ටඩි ලීව් එකක් වගේ කරගෙන යනවානේ. එතකොට අපි මම නම් ඔයත් එහෙම වෙනද ටියුෂන් අවම කරගෙන මට වැඩ කරන්න දවස් හදාගත්තා. Yes. එතකොට දවසම වගේ ගෙදර ඉන්න දවසක දවල්ට කෑවට පස්සේ මම පාඩම් කරන්නේ ශාලේ. මම පුරුද්දක් විදිහට ශාලේට පාඩම් කරා. ඊට පස්සේ හවස් වෙනකන් ඔහොම කරන් ගිහලා තේ එකක් බිව්වට පස්සේ ආයෙනවා කෑම කාමරේට වැඩ කරන්න. හොඳේ. කෑම කාමරේ මම වයිට් බෝඩ් එකක් ගහගෙන තිබ්බා. ඒකෙදී රිවයිස් කරන දේවල් ඔක්කොම එතන දැන් ඕක තමයි මගේ හැබිට් එක. රැයට ආයි කාමරේට යනවා. ගෙදර 3-4 පළක මම එක වෙලාවලට ගිහිල්ලා හැබැයි මම දන්නවා. දවල්ට කෑවට පස්සේ ශාලේට ගියාම ශාලේ වැඩ පටන් ගන්න ඕනේ. හරි. හවසට තේක බිව්වට පස්සේ කෑම කාමරේට ඇවිල්ලා එතන වයිට් බෝඩ් එකේ රිවිෂන් පටන් ගන්න වයිට් බෝඩ් එක ගහලා තියෙනවා. මම ඇවිල්ලා තියෙනවා. එන්වයරන්මන්ටල් ට්‍රිගර්ස්. මේක මම මෙඩිකල් ෆැකල්ටි ඉගෙන ගත්තේ. මොකද මම ඒ කාලේ දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ට්‍රිගර් එක. එතනට ගියාට පස්සේ මේ වැඩේ කරන්න වගේ හැබිට් එකක්. ඒ විදියට වගේ ෆෝකස් එක දවස් 30ෙම අර පොඩි පීක්ස් වලට ගෙනල්ලා අතාරිනවා. රයිට්. ඒකේ මේ ලොකු සයන්ස් එකක් තියෙනවා. අහලා තියෙනවා ෆ්ලෝ ස්ටේට් එක අහලා තියෙනවා. ෆ්ලෝ ස්ටේට් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඒගොල්ලෝ. කියන්නේ අර මිනිස්සෙක්ගේ ෆ්ලෝ ස්ටේට් එක කියන්නේ ඇත්තටම අර අපි මේ මයික්‍රෝල් ග්‍රෝත් කර්ව් එක කතා කරපු මේ ස්ටේෂනරි ෆේස් එක කියන්නේ හයි ෆෝකස් ස්ටේට් එක ඉක්මනට ගන්න ඉන්ඩියුස් කරන්න මොකක්ද තියෙන කියලා ස්ටෙප්ස් 4ක් තියෙනවා. ඕකේ තියෙන දෙකක් මේ වෙලේ ඔලුවට ආව එකක් මේ දුලින් කියපු එක අර එන්වයරන්මන්ට් එක චේන්ජ් කිරීම. කියන්නේ දැන් ඔයා හිතනවා නම් කාමරේ ඉඳන් පාඩම් කරන්න බෑ දැන් කම්මැලි එපා වෙනවා කියලා ඔහොම එන්වයරන්මන්ට් එක චේන්ජ් කරන්න. එක්ක වත්තට යන්න දැන් දුලින් කියවයි කෑම කාමරේට යන්න සාලෙට යන්න නැත්නම් කැෆේ එකකට පොඩ්ඩක් ගිහිල්ලා ඉන්න. හරි අන්න ඔය වගේ එන්වයරන්මන්ට් එක චේන්ජ් කරපු ගාම අපේ පර්ස්පෙක්ටිව් එක චේන්ජ් වුණ ගාම ඇහැට පේන ටික තේරුණු ගාම මේ අපේ ආපහු අපිට අවධානය තියාන වැඩක් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒක සයන්ටිෆිකලි ප්‍රූවන් එක වෙනවා ඒක. මාළු දෙයක් නෙවෙයි කරන්නේ. පොඩක් කකුල් දෙකෙන් නැගිටලා යන්න තමයි තියෙන්නේ. හරි. ඒකත් කරන්න කම්මැලිනේ අපේ ළමයි. හරි. ඒක කරන්න ඒක වෙනවා අනිවාර්යෙන්. ඒකත් එක්ක මම කියන අර අතන මේ රිසර්ච් එකේ තියෙන අර දෙවෙනි කතාවට මම පොඩ්ඩක් මම කිව්වේ නැත්නම් පොඩ්ඩක් මතක් කරන්න. දෙවෙනි අනිත් එක තමයි මේ අර මේ ඔය අපේ හොයාගෙන තියෙනවා දැනට මේ අපේ පේන්න තියෙන අපේ දෘෂ්ටිපතේ තියෙනවානේ. අපි දෘෂ්ටිපතේ කිව්වම මෙහෙම පේන ප්‍රමාණය. අපේ දෘෂ්ටිපතය ප්‍රමාණය වැඩි වෙන තරම කියන්නේ වයිඩ් වෙනවා කියලා කියනවා. ෆීල්ඩ් ඔෆ් විෂන් වයිඩ් වෙන තරමට අපේ ફોකස් එක මේ නැරෝ නෙමෙයි. ෆෝකස් එක තියාගන්න බෑ කියන එක. ෆෝකස් එක තියාගන්න බෑ. කියන්නේ ෆෝකස් එකත් වයිඩ් එතකොට ඇත්තටම. රයිට්. එතකොට ඒක අනුලෝමන සමානුපාතිකයි. රයිට්. අරකට යන්න මෙහෙම ඔව් කියන්නේ අපේ ෆීල්ඩ් ඔෆ් විෂන් එක වැඩි නම් අපේ ෆෝකස් එක විසිරලා තියෙන්නේ. ඒකත් විසිරලා තියෙන්නේ. අපේ ෆීල්ඩ් ඔෆ් විෂන් එක අඩුයි නම් අපේ ෆෝකස් එක නැරෝ වෙලා තියෙනවා. කියන්නේ හොඳටම හයිපර් ෆෝකස් කරන්න පුළුවන්. රයිට්. අන්න දැන් ඔන්න ඕකනේ ප්‍රශ්නේ. ඉතින් අපි ඉස්කෝලේ යනවා, පාඩම් පන්ති යනවා, ඔය රවුම් ගහලා ඉද්දි අපේ හැමදේම පේනවානේ හතර වටේ තියෙන. මේක හැබැයි ෆිසිකල් මේ මොහොතේ පේන එකටත් අදාළයි, මෙන්ටල් එකටත් අදාළයි. මෙන්ටල් ඉමේජ් එකට. මෙන්ටල් හැදිලා තියෙන ඉමේජ් එකටත් අදාළයි. වැඩි. අන්න ඒකයි ඔක ට්‍රිකි පාර්ට් එක. හරිද? ඒ දෙකම සලකන්න ඕනේ. එතකොට මේ අර මේ මොනවාද අර ඔක්කොම ටික වෙලා තියෙන්නේ උදේ 8ට පාඩම් කරන්න එද්දි පන්තිත් ගිහිල්ලා පේපර් එකත් ලියලා ඔක්කොම සිදුවීම් වෙලා යාළුවෝ බැනගෙන hina වෙලා ඔක්කොම සිදුවීම් වෙලානේ තියෙන්නේ. හරි නේ ඒකත් නේ ලොකු පික්චර් එකක් වගේ හැදලා තියෙන දැන්. හරි ඒ මදිවට අපි ගෙදර ආවට පස්සෙත් අර හැමදේම මෙහිම ඔක්කොම හතර වටේ ලෝකෙම පේනවනම් අන්න ඒකත් ප්‍රශ්නයක්. හරි ඒකට අනිවාර්යෙන් ෆෝකස් එකක් නැහැ. ඉතින් ඕක තමයි ඉතින් අර කොච්චර වැඩ කරනවා මහන්සි වෙනවා මට වැඩක් කරගන්න බෑ කියලා කියන්නේ. ඉතින් ඕක ඇත්ත. ඉතින් ඕකේ පොඩි සයන්ස් සිදුවීමක් තියෙනවා ඕක. හරි. ඒක වලක්ව ගන්න පොඩි ටෙක්නික් එකක් ප්‍රොපෝස් කරලා තියෙනවා. ඒක තමයි අපි දැන් පාඩම් කරන්න ඉඳගත්තාම මෙහෙම ඉඳගත්තාම අඩි 5-6ක් ඉස්සරහින් තියෙන චූටි වස්තුව දෙන්නේ බිත්තියේ තියෙන චූටි තිතක් වෙන්න පුළුවන්. ඒක දිහා මෙහෙම නිකන් බලාගෙන ඉන්න විනාඩි දෙකක් තුන. ඒක කරන්නේ අර අපේ ෆීල්ඩ් ඔෆ් විෂන් අර අපිට පුළුවන් නේ මෙහෙම පොඩි එකක් බලන් හිටියාම දැන් මම අරක දිහා බලන් හිටියා මට දුලින්න පේන්නේ නැහැ. බ්ලර් වෙලා පේන්නේ. අර ෆෝකස් කරලා නේ ෆෝකස් එක නැහැ. දුලින්න අවුට් ඔෆ් ෆෝකස් මට අර චූටි මොකක් කර කෝනර් එක විතරයි මට පේන්නේ. රයිට්. අන්න ඒකට ගේන්න ඕලුව. රයිට්. හරි. එතකොට පාඩම් කරනවා කියලා කියන්නේ අපි ඕකම නේද?
පොත ගත්තොත් මේ පොතේ මේ පොඩි මේ වපසරියකටනේ අපි ඇස් යවන්න ෆෝකස් කරලා වැඩේ කරගන්න ඕනේ. ෆෝකස් කරගන්න වැඩේ කරගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ අඩි 5-6ක් ඉස්සරහින් තියෙන චූටි දෙයක් දිහා විනාඩි 2-3ක් බලාගෙන SP ගැහුවට ඒවම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ චූටි දෙයක් දිහා බලාගෙන ඉඳලා ඔයා එන්න වගේ පාඩම් කිරීමට. එතකොට ඔයාගේ දෘෂ්ටිපතේ ඔයා අඩු කරගෙන තියෙන. ෆීල්ඩ් ඔෆ් විෂන් එක අඩු කරලා තියෙන්නේ. ඔයාගේ ෆෝකස් එකත් හයි වෙනවා. ෆීල්ඩ් ඔෆ් විෂන් නැරෝ ෆෝකස් හයි. ෆීල්ඩ් ඔෆ් විෂන් වයිඩ් ෆෝකස් එක ඩිස්පර්ස්. ෆෝකස් එක ඩිස්පර්ස් වෙලා තියෙනවා. රයිට්. අන්න ඕක තමයි තියරිය. ඉතින් මේ ඒ විදිහට කරන්න. එතකොට ඔයාට අර ෆෝකස් එක තියාන කොච්චර දවසේ දේවල් වුණත් ඔයාට ඒක අවධානය අරගෙන ඒ වැඩ ටික කරගන්න පුළුවන්කම ලැබෙනවා. ගොඩක් වටිනවා. මම තව එක ටෙක්නිකයක් කියනවා මේක මේ අපේ ෆෝකස් එක දැන් ඩ්‍රොප් වුණා. ෆෝකස් එක එළියට ගියාම කොහොමද අපෝ ගැදර් කරගන්නේ? ඒක කියන්න එපා අපි. මෙතනදී අපි කියන මේ ගැදරින් ටෙක්නික් එක අපි පාඩම් කර කර ඉන්නම් එහෙම පොත දිග අරන් පාඩම් කරගෙන ඉන්නවා. එතකොට ටික කලකින් අපි අර මනෝ ගහනවා කියලා විනාඩි 5ක් යනකොට වටේ ගිහිල්ලා. දැන් අපි රියලයිස් කරනවා. හරි මම අවුට් ගියා. මම අවුට් ගියා දැන් මොකද කරන්නේ? මම මෙහෙමනේ හිටියේ. මේ මගේ ෆිසිකල් ස්ටාන්ස් එක. මම කරන්නේ පොඩ්ඩක් විනාඩියක් දෙකක් අරන් මම මෙතනින් නැගිටිනවා. පුටුවෙන් නැගිටිනවා මේසේ පොත වහලා දැම්ම හරි මොකක් හරි කරලා මම නැගිටලා ගියා. කාමරෙන් එළියට ගියා. ගෙදර ඕන්නම් ගේ ඇතුලේ පොඩ්ඩක් ඇවිද්දා වතුර එකක් බිව්වා නැත්තම් වත්තට ගියා රවුමක් ගැහුවා. බල්ලට පොඩ්ඩක් බල්ලා ඉස්සුවා ආවා. හරිද? ඔය මොකක් හරි පොඩි ෆිසිකල් රිද්ම් එක බ්‍රේක් කරන්න ඕනේ. ෆිසිකල් රිද්ම් එක මම වාඩිලා පාඩම් කරපු කෙනෙක්. ඕක බ්‍රේක් කරලා හාත්පසින්ම වෙනස් දෙයක් කරලා විනාඩි 2ක් 3ක් රිද්ම් එක බ්‍රේක් කරලා ආපහු එනවා. ෆිසිකල් රිද්ම් එක බ්‍රේක් කරනවා කියන්නේ මෙන්ටල් රිද්ම් එක රිෆ්‍රෙෂ් කරනවා කියන්නේ. ආපහු ආවම මම එන්නේ වෙනම විදිහකට රිෆ්‍රෙෂ් වෙලා. දැන් මට කියන්න පුළුවන් ඔය බ්‍රේක් එකක් ගන්න කියලා. බ්‍රේක් එක ගන්න දන්නේ නැහනේ. දැන් බ්‍රේක් එක ගන්නකොට බ්‍රේක් එක ගන්න දන්නේ නැහැ ෆෝන් එක ඔබයි. ඒකයි වෙන්නේ. ෆිසිකල් රිද්ම් එක බිඳලා එන්න මෙන්ටල් රිද්ම් එකත් බිඳිනවා රිෆ්‍රෙෂ් වෙනවා. ඇවිල්ලා ආයි ફોකස් කරද්දී තමන් හැබැයි කතා කරලා පොඩ්ඩක් එන්ට වෙන්න ඕනේ. මොකද self actualization. ඒ කියන්නේ හරි මම දැන් කර හිටියේ මෙන්න මේ කොටස පාඩම් කරා මේ කොටස බලබල හිටියා මේක මට ඉවර කරන්න තියෙනවා ඊළඟට මේ ප්‍රශ්න ටික කරන්න තියෙනවා කියලා ටාස්ක් එක ඔලුවට දාගන්න. ඉවරයි. වැඩේ කරන්න එන්ට වෙන්න. ඒක කටින් කියන්න ඕනේ. කටින් කියනවා මොකද කටින් කියද්දී අර ස්ට්‍රෝන් කෙනෙක්ට හිතලා කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ අපි හැමෝම කටින් කියලා එන්ට වෙන්නේ මම ගැදර් කරන්න. ගැදර් කරලා වැඩේ කරන්න පුළුවන්. රයිට්. ඒකත් එක්ක මම මේ කියන්නම් මේ තව ෆයිනල් නෝට් එකකට මේ අර මං කිව්වේ මම එකක් කියන්න ඕනේ කියලා එකක්. හරි ඒක මේ දවස්වල මම වැඩි පාවිච්චි කරන කතාව. කියන්නේ දැන් හිතන්නකෝ අපි දැන් වැඩක් කර ක්‍රියේටිව් වැඩක් කර යද්දි දැන් මේක এডুকেෂන් වලත් සේම් මොකද වැඩක් කර යද්දි ඔතනින් එහාට යන්නේ නැහැ. දැන් උදාහරණ ගානක් හදන්න තියෙනවා ගානක් හදනවා හැදෙන්නේ නැහැ. ඕක මේ හැමෝටම මේ අර මේ පොඩි වයසට මම හිතන්නේ ඇක්සස් නැහැ. ඒකයි මම ඒක වැඩි ලොකුවට මෙයා කරන්නේ නැත්තේ. හේතුව තමයි ටිකක් අර උස තැනකට යන්නේ. වහලට නගින්න යන්න එපා එමයි කියලා. අන්තිමේදී ඕක තමයි වෙන්නේ. ඒකයි මම ගැඩිය කියන්නේ නැත්තේ වහලට නගින්න එපා. කොච්චර පුළුවන් වුණත් සාමාන්‍යයෙන් අර කියන්නේ ටව එකක කියන්නේ උඩරක තියෙන රෙස්ටෝරන්ට් එකකට අර ඒ වගේ ටිකක් ඉහළ තැනකට යනවා. ඉහළ තැනකට ගිහලා නිකන් පහළ පේන එකට ගියා. ඒක අර IR flow state මේ ප්‍රොජෙක්ට් එකේ මේක කියන එකක් තමයි මේ අර අපි පර්ස්පෙක්ටිව් එක අර පොළොව මට්ටමේ නැතුව ඉහළට අරන් ගියාට පස්සේ ඒ අපේ තියෙන අර මෙන්ටල් බැරියර් සෑහෙන ඩ්‍රොප් වෙලා යනවා. ගිහිල්ලා මේ අපිට අලුත් දේවල් හිතන්න ඒ දේවල් අමුණන්න ඇත්තටම අලුත් දේවල් හිතනට වඩා හිතලා තියෙන දේවල් ටික අමුණ ගන්න. රයිට්. මේ හරි කියලාදී ප්ලෑන් එක හරි ප්ලෑන් එක දැන් අපිට අදහස් ඕන තැනකදී එනවා. අරකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා. හැබැයි අර ඒ ටික අමුණ ගත්තේ නැත්නම් ඒකේ ප්‍රොඩක්ට් එකක් එළියට දාගන්න බෑනේ අපිට. අර ඒ අමුණ ගන්න පාර්ට් එක කරන්න පුළුවන්. අර ටික ඉහළ තැනකට ගිහිල්ලා මේවා කරන්න. ඉතින් ආයෙමත් කියනවා ගස් වල බඩ ගන්න කඳු නගින්න. මේ අතම කඳු නගින්න ඉනවා. හොඳයි. හයික්කයි කියලා කන්දකුලට ගිහලා දැන් කරයිද දන්නේ. මේ ගිහිලා අර එහෙම දැක්කම ඒකෙත් මෙන්නම මෙන්ටල් පීස් එකක් කියනවානේ මාර ක්ලියර් වෙනවානේ ඔය ඩීප් සයිකොලොජි මේක එක්ස්ප්ලেইন කරනවා කියන එක නෙමෙයි මේ වැඩේ කරන්න. ඒ කියන්නේ අර ඉහළ තැනකට ගියාම එහෙම යන්න පුළුවන් කමක් තියෙනවා නේ. හොටෙල් එකක හරි ටිකක් ඉහළ රෙස්ටෝරන්ට් එකක තියෙන ඉහළ මාල් එකක තියෙන මේ ගියාම අර ඒක අර පහළ පේන්න ඕනේ. නැත්නම් උඩකටත් ගිහලා ෆුල් හතර වටේ කවර් වෙලා තියෙනවා නැති තේරෙන්නේ නැහැ. අර මේ ඒකෙත් වෙන පොඩි කතාවක් තියෙනවා මම ඒකත් කියන්න මෙහෙම අර ඒ පහළ පේනවා නම් ඒ තමයිගේ නවල් අයිඩියාස් එහෙම එළියට එනවා කියලා කියනවා. ඒක ෆ්ලෝ ස්ටේට් එකට හොඳයි තේරෙන්නේ නැත්නම් ඒ අනිත් එක තමයි ආපහු තමාව පුළුවන් තරම් ලිමිට් කිරීම. ඒක මගේත් පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම කාමරේ ගියම මේ හොඳටම දවල් ඉර පායලා. හැබැයි කාමරේ ගිහලා කර්ටන්ස් ඔක්කොම වහලා දාලා බ්ලැක් අවුට් කරලා මේ කාමරේ ලයිට් එක දාගන්න. කාමරේ ලයිට් එක දාන්න. ලයිට් එක දාන්න. එතකොට ඇයි හයිපර් ෆෝකස් කරන්නේ? ඔව් ඒක මෙන්ටල් ට්‍රිගර් එකක් වගේ ඒතකොට මට. හරි අර මුකුත්ම නැහැ. හරි ලෝකෙන් එකක් තමයි අර කර්ටන්ස් ටික වහන්නේ. හරි මම ලෝකෙන් දැන් අයින් වෙලා ඉන්නේ. රයිට්. හරි කිසිම මගේ බබල් එකක් මම හදා ගන්නවා කාමරය ඇතුලේ. දා ගන්න. ඊට පස්සේ ලයිට් එක දාන්නේ. ලයිට් එක දාන්නේ. අද මම ලයිට් එක දාන්නේ වැඩේ කරන්නනේ. ලයිට් එක නොදවන්න ෆෝන් එක බලන්න පුළුවන්. ලයිට් එක දාන්නේ මම වැඩේ කරන්නේ. එන වැඩේට එන්න ඕන. කියන්නේ මෙන්ටලි හදනවා. මේ තනිකර මෙන්ටල් ගේමක් ඉතින්. ඔව් නෑ තනිකර අපි හැමදාම කියන්නේ මෙන්ටල් මෑන් මැනේජ්මන්ට් මයින්ඩ් මැනේජ්මන්ට්.
මේක මාර වටිනවා මේ කතාව. ඒකෙදි අර අපි ඔළුව දාගන්නවා අර වැඩේට. ඉතින් වැඩේ කරනවා. ඉතින් වැඩේ ඔන්න ගන්න නැත්තම් ගන්න කරලා දාලා ලයිට් එක ඔෆ් කරලා දාලා නිකන් ඉන්න වෙන වැඩක් කරනවා. ඒක අර අපි හිතුවට ඕක දවස් දෙක තුනක් කරද්දී ඕක ඔටෝ රෙජිස්ටර් වෙනවා. නියම කිසිම කාරණයක් නැහැ. ආව ගෙලිම ගන්න ටික වහලා දැම්ම ලයිට් එක දාගත්තා. වැඩේ පටන් අරන් කරගෙන. වැඩේ පටන් අරන් කරගෙන ආයෝක නිකන් ආය කවුරුත් ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඉතින් මේ ඕක තමයි සරලම කතාවට. ඉතින් මම හිතන්නේ අපි ටෙක්නික්ස් මම හිතන්නේ 5-6ක් වගේම කතා වුණා අද එපිසෝඩ් එකේ පුරාවටම. ඉතින් මේකෙන් ඔයාට සෙට් වෙන එක අරගන්න ඒ වගේම ඒ අපි කියන දේවල් වල අර බේසික් ප්‍රින්සිපල් එකක් එක්කනේ අපි හැමතිස්සෙම කියන්නේ. අර අපි දැන් කියන්නේ කාමරේ දොර වහගන්න ඔයත් ගිහිල්ලා කාමරේ ඔක්කොම ගන්න වහගන්න ලයිට් එක දාගන්න ඉඳ ගන්න වැඩ කරන්න එහෙම කියන්නේ. ඇයි ඒක එහෙම කරන්නේ? අර තමාගේ බබල් එක හදා ගැනීමට අර ඒ වගේ. ඔයාට බබල් එක හදා ගන්න පුළුවන් වෙන විදිහ ඇති. හරි. ලයිබ්‍රරි එකට යනවා. කැෆේ එකකට ගිහිල්ලා පොඩි ෆෝන් එකක් ගහ ගන්න. අර ඒ වගේ තමා බබල් එකක් හදාගන්න පුළුවන් විදියක් හදාගන්න. අන්න ඔයගේ ඒ අපි කියන එකේ ෆන්ඩමෙන්ටල් එක අරගෙන ඔයාට ගැලපෙන විදියට, ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට ඔයා ඒක හදාගෙන ඒ ෆෝකස් එක කොහොම හරි වැඩ කරන්න. ඉතින් දවස් අන්තිමට ඕනේ තමයිගේ වැඩේ වීම. හරි. ඒකට ඒ අදාළ ටෙක්නික් එක ඔයාට ඕන විදියට ටේලර් කරගන්න. ඉතින් මම විශ්වාස කරනවා ඔයාටත් එන්න ඇති කියලා. ඉතින් අපි කැමතියි දැනගන්න ඔයාගේ තව මොනවද ඔයගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නික්ස්. ඉතින් අපේ ස්ටුඩන්ට් කමියුනිටි එකේ ඒක මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි කියලා ડોක්ටර් මේ අර අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ දැකලා තියෙන රිසර්ච් කියවලා අපි දැක්ක දේවල් නේ තියෙන්නේ. ඒ ඇත්තටම උනේ අපි කරලා තියෙන දේවල් රිසර්ච් ඉඳ වැලිඩේට් වුණා. ඔව් අපි මුලදී දන්නේ නැහැ අපි මොනවද කරන්න කියලා. නමුත් හරි ගියපු දේවල් පස්සේ විද්‍යාත්මකව වැලිඩේෂන් එකක් තියෙනවා. ඒක අපිට ඩෙකෝඩ් කරලා ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ පාවිච්චි කරන තව ටෙක්නික්ස් ඇති. ඉතින් ඒට වගේ ටෙක්නික්ස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒවා හැමෝටම වැදගත්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔය ෆෝකස් සම්බන්ධව ඒවත් කමෙන්ට් කරන්න. අපි ඒවටත් උත්තර ලබා දෙන්නම්. ඉතින් විශ්වාස කරනවා හොඳ දෙයක් ඔයාලට ලම්බෙන්න ඇති කියලා. ඉතින් එක්සෑම් එකට ලෑස්ති වෙන්න තව මාස දෙකක වගේ පුංචි කාලයක් තියෙන්නේ. නමුත් ඒ කාලේ පුංචි වුණාට මට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ෆෝකස් එක තියාගන්න වැඩ ටික කරගෙන යන්න. ජය වේවා.